හලෝ අයිබෝවන් යන අයට යන්න දෙන්න ඕන. යන්න ඉන්න අයව අතින් අල්ලලා නවත්තන්න බෑ. එහෙම කළ යුතුත් නෑ. ඒක සාර්ථක දෙයක්ුත් නෙවෙයි. මම මේ කවුරු ගැනද කියන්නේ? රටේ ඉගෙන ගත්තා කියන මේ සමහරු ලිවිං ගෝඩ්ස්ලා කියලා සලකන මේ මිනිස්සු ගැන. ඒගොල්ලන්ට සාමාන්‍ය මිනිසුන්ට කටවල් එකයි තියෙන්නේ. නමුත් මේ මිනිසුන්ට කටවල් දෙකක් තියෙනවා. ඒගොල්ලන්ට මස් රාත්තලම ඉල්ලලා තමයි ත්‍රෙටන් කරන්නේ. ඒගොල්ලෝ ත්‍රෙටන් කරනවා මේ අසරණ රෝගීන්ට ඊට අමතරව මේ පවතින රජයට. එතකොට අපි ඒගොල්ලොන්ව නවත්තන්න සුසු නෑ. යන්න දෙන්න ඕන. මොකද ඔය ගිය පයින්ම ආපහු එන්න වෙනවා. විශේෂයෙන් අවුරුදු 25 35 වගේ early stage වල අය ගිහිල්ලා වෙන රටවල් වල සෙටල් වෙන්න හදන එක ගොඩක් වෙලාවට සාර්ථක වෙනවා. නමුත් මෙහි රජ සැපවලට පුරුදු වෙච්ච කට්ටිය එහෙ ගිහිල්ලා මේ සෙටල් වෙන්න ගියාට ඒක සාර්ථක වෙන්නේ නැහැ. මම දන්න දැන් 4-5 දිනෙම ආපහු ගිය පයින්ම ආපහු ඇවිල්ලා තිනවා. ඒ හින්දා ඒ ගැන අපි කලබල වෙන්න ඕනේ නැහැ. විශේෂයෙන් මේ වග කිය යුතු අය කටින් කෙලින් කතා කරලා කියන්න ඕනේ. ඔයගොල්ලෝ යන්න අපිට දෙන්න පුළුවන් මෙච්චරයි. එහෙම ඉන්න බෑ නෑ යන්න කියලා. විශේෂයෙන් ඒගොල්ලෝ ඔය ශේෂ්ත්‍රය තෝරගත්තේ මේ අපි කියලාවත් වෙන කවුරුත් කියලාවත් නෙවෙයිනේ. රටක රජයක් කියලාවත් නෙවෙයි. මොකද ඒගොල්ලෝගේ තනි මතයට ඊට අමතරව නම් පවුලේ අය කියන්නේ නැති. ඒ ලැබෙන පිටින්ට හරි ඒ දේවල් ඉන්න තමයි ඒගොල්ලෝ ඔක තෝරගෙන තියෙන්නේ. ඉතින් ඒක ඒගොල්ලන්ගේ සුව කැමැත්ත. ඒකට අයිතියකුත් තියෙන ඒගොල්ලන්ට ඒක ප්‍රශ්නයක් නැහැ. නමුත් මේ වගේ පොඩි ආර්ථිකයක් තියෙන රටක මෙච්චර ප්‍රශ්න තියාගෙන මේගොල්ලෝ මේ ත්‍රෙටන් කරන විදිහට ඉල්ලන දේවල් දෙන්න කොහෙ තියෙන සල්ලියක්ද? අනිත් එක මේගොල්ලෝ මේ රජ සැපනේ විඳින්නේ. ඒගොල්ලෝ මොනතරම් ආදායම් ලබනවද කියන එක. ඊට අමතරව මේ රටේදී ලැබෙන සැලකිලි විශේෂයෙන් මේ රටේ ගොඩාක් දේවල් මේ බෙදලා වෙන් කරලානේ සලකන්නේ. මේ ඒගොල්ලන්ට අමතරව සිවිල් බලයකුත් තියෙනවා. හැබැයි ওই කියන රටවල් වලට ගියහම තමන් කරන රස්සාව අනුව කැටගරයිස් කරලා ට්‍රීට් කරන විදිහක් නැහැ. ලෝකෙ කොහෙවත් නැහැ. මේ වගේ රටවල් තමයි ඒවා තියෙන්නේ. එතකොට ඒ රටවල් වල සේවය කරන්න මේ රැකියාව කරන්න වෙනවා. රැකියාව කරලා තමන්ට වැටුපක් හම් වෙනවා. එච්චරයි. ඊට පස්සේ වෙන අමතර දේවල් නැහැ. ඒවා හැම කෙනාටම සාධාරණ විදිහට තමයි ලැබෙන්නේ. මේ රටේ ඒව නැහැනේ. එහෙම සෙටප් එකක් මෙතන නැහැනේ. මෙතන මාර රාජ්‍ය සැලකිලි හම්බෙන්නේ. ඒවට තමයි මේගොල්ලෝ මේ අධික විදිහට මේ පුරුදු වෙලා තියෙන්නේ. මේවා මේ අනිත් එක මේ ගොඩක් මිනිස්සු කියනවා මේගොල්ලෝ මේ සේවයක් කරනවා කියලා. ඒගොල්ලොත් බොහොම උජාරුට මේ කයිවාරු ගහනවා සේවයක් කරනවා කියලා. මේකේ කිසිම සේවයක් නැහැ. ඒගොල්ලෝ රැකියාවක් කරන්නේ. ඒකට වැටුපක් නියමිත වැටුපක් ගෙවනවා. මොකද මන් දන්න තරමින් සේවයක් නම් කරන්නේ මේ රටක යුද්ධයක් වගේ තියෙන වෙලාවක ඒ යුද්ධයට ගිහිල්ලා ඒ යුද්ධයට සම්බන්ධ වෙලා මරණය අත් වෙනවා කියලා දැනම ඒවට ඉදිරිපත් වෙන මිනිස්සු නම් සේවයක් කරනවා කියලා එක හෙලාම් පිළිගන්න පුළුවන්. මේගොල්ලන්ගේ මේ ඊනියා සේවය ගැන අපි හොඳින් දන්නවා කවුරුත්. ලෙඩ්ඩුත් දන්නවා, නිකම් මිනිස්සුත් දන්නවා, රජයක් දන්නවා, හැමෝම දන්නවා. ඒගොල්ලොත් දන්නවා. ඒ හින්දා අපි මේගොල්ලන්ට මේගොල්ලන්ගේ මේ යුනියන් වල හඬට අපි බය වෙන්න යන්න හොඳ නැහැ. ඊට අමතරව මේ හැම කෙනාගේම මේ ආදායම් වියදම් කොතෙක්ද කියන එක මේ සැඟවුණු ආදායම් වියදම් මේ හැමෝටම තියෙන්නේ. ඒවා අයිඩෙන්ටිෆයි කරගන්න මේ රජෙන් ඉන්ට්‍රොඩියුස් කරන්න යන මේ ඩිජිටල් ප්ලැට්ෆෝම් එක ඉක්මනින්ම මේ ගේන්න ඕන. එතකොට මේ හැම කෙනාගේම හෙළුව මොකක්ද කියලා අපිට බලා ගන්න පුළුවන්. ඒ නිසා අපි මේගොල්ලන්ට කියන්නේ යන අයට යන්න දෙන්න. මේ අපිට කිසි ප්‍රශ්නයක් නැහැ. රෝගියෙක් හැටියට වෙන්න පුළුවන් ලොකුම දේ තමයි මරණය. ඉපදුන මේ හැම මිනිහම මැරෙනවා. ඒ හින්දා ඒ ගැන මේ දුක් වෙන්න දෙයක් නැහැ. අනිත් එක එකෙක් නැතිනකොට හතක් ඉපදෙනවා වගේ කතාවකුත් කියනවනේ ලෝකේ. ඉතින් ඒ හින්දා ඔය කවුරුත් නැති වුණා කියලා මේ ලෝකෙට මහා විශාල පාඩුවක් වෙන්නේ නැහැ. මේ ලෝකේ යනවා දිගටම. ඉතින් ඒ හින්දා අපි ටික කාලයකට ඇවිල්ලා ඉන්නේ. ඒ ටික කාලේ ඔය එනවා යනවා එච්චරයි. ඒ හින්දා යාමීම් විතරයි තියෙන්නේ. ඒ හින්දා අපි ඕකට මේ කලබල වෙන්න හොඳ නැහැ. යන අයට මෙන්න යන්න කියලා යන්න දෙන්න ඕන. ඊට අමතරව
මේ රජයල් වලට කියන්න ඕනේ මෙච්චර කල් බල බල ඉන්නවා මේ නොමිලේ දෙන්න දේවල් නැහැනේ. මේ නොමිලේ ඉගෙන ගත්තා නම් නොමිලේ මිනිස්සුන්ගේ සල්ලි වලින් ඉගෙන ගත්තා නම් ඒවා අය කර ගැනීමේ ක්‍රමයක් දැන් වහ මේ ඉන්ට්‍රොඩියුස් කරන්න ඕනේ. මොකද මේ මිනිස්සුන්ට මේ ඕගොල්ලන්ගේ යුතුයකම ඉෂ්ට කරලා යන්න කියලා හරියන්නේ නැහැ. ඒවට වැටකඩලු බඳින්න ඕනේ. මිනිස්සුන්ට ඉගෙනුවා නම් රජයේ මුදල් වලින් ඉගෙනුවා නම් ඒවා යම් ආකාරයේ සාධාරණ කාලයක් ඒවා රීපේමන්ට් එකක් කරන්න. උදාහරණයක් විදිහට දියුණු රටවල් වල මේ ළමයිට උසස් අධ්‍යාපනයට මේ රජයෙන් නොමිලේ මේ ණය මුදල් දෙනවා. දීලා මේ මුල් රැකියාව ලැබුණේ ගමන් ඉඳලා ආපහු ඒවා අය කරගන්නවා. ඉතින් ඒක සාධාරණයිනේ. නැතුව මේ ඔක්කොම හැමදේම මේ නිකන් කණ්ඩ දෙන්න බෑනේ. දැන් පේනවනේ නිකන් කණ්ඩ දීලා ණය පොත් කන්දරා වැඩි වෙලායි ණය පොත් ඇඟට වැටෙන කාලෙනේ මේ අමාරු ඔක්කොමල බලන ඉන්නේ ණය පොත් ගොඩ ගහලා තියෙන මේ අල්මාරි වලින් මේ පොත් කන්දරාව අපේ ඇඟට දෙපා මුලට වැටෙනවා. එතකොට ඒ වේදනාවෙන් තමයි මේ කෑ ගහ මරලා තුන ඉඳී ඉන්නේ රජයත් මේ රටේ සාමාන්‍ය මිනිස්සුත්. ඒ හින්දා ණයට කණ්ඩ දෙන්න විදියක් නැහැ. තවත් ඉතින් ඒ වගේ දේවලුත් මේ ඉක්මනින්ම ඉන්ට්‍රොඩියුස් කරන්න ඕනේ මේගොල්ලන්ට. මේ නැතුව මිනිස්සු ඒගොල්ලෝ රීපේමන්ට් එක කරනවා කියලා මේ මිනිස්සුන්ට ආපහු තමන් ඉගෙනගත්ත දෙයට හරියන්නේ කියලා වෙලා සේවයක් සලසයි කියලා හිතන්න බෑ. ඒකට ඕනේ මේ ක්‍රියාමාර්ග රජයක් විසින් මේ ඉන්ට්‍රොඩියුස් කරලා තියන්න ඕනේ. එතකොට ඒගොල්ලෝ ඒ කොටස කරාට පස්සේ පිටරට බැයි නම් මේ අගහරු ලෝකෙට ගියත් කමක් නැහැ. මේ අපිට ප්‍රශ්නයක් නැහැ. ඒ හින්දා මේ ඒ ගැන කියන්නයි කතා කරේ. අපි නැවත මේවා ගැන කතා කරමු. බොහොම ස්තුතියි.